අයිබෝන් අදත් ඊටම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්න ලබනවා අපේ exam with Miro YouTube channel එකට. වෙනදා වගේම අදත් සුපුරුදු පරිදි සාමාන්‍යයෙන් මේ රටේ තරග විභාගයකදී එන්න පුළුවන් විදිහේ ප්‍රශ්නයක් එක්ක තමයි අද අපි අවිල්ලා ඉන්නේ. මීට කලිනුත් අපි වීඩියෝ කීපයක් ඔයාලට දාලා තියෙනවා. ඉදිරියට දිගින් දිගටම මෙවැනි වීඩියෝ ලබා දෙනවා ඔයාලගේ අධ්‍යාපන අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා. ඒ අනුව අපි ඊටම ආදරෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අපිව ෂෙයා කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා අපිට අවශ්‍ය සහයෝගය දෙන්න කියලා මෙවැනි කාර්යයන් කිරීම සඳහා ඔයාලගේ ශක්තිය ලබා දෙන්න කියලා. එහෙමනම් අපි ආරම්භ කරමු. අදත් ඊටම හොඳ ඒ වගේම ඔයාලට විතර විභාගවල දකින්න ලැබෙන්න පුළුවන් විදිහේ තරඟ විභාගවල දකින්න ලැබෙන්න පුළුවන් විදිහේ ප්‍රශ්නයක් කොහොමද පියවර 3න් හෝ 4න් විසඳන්නේ කියලා. එහෙමනම් අද ප්‍රශ්නේ අවිලා තියෙන්නේ ලාභ පාඩු සහ සම්බන්ධ ප්‍රශ්නයක්. මේක තියෙන්නේ මිනිසෙක් රුපියල් 200කට 200ක බිලකට මිලදී ගත් පොතක් 225කට විකුණවලු. ඔහු ලැබූ ලාභ ප්‍රතිශතය හොයන්න කියලා අපිට කියනවා. සාමාන්‍ය මේ ගාන නම් දැක්ක ගමන් ඔයාලට උත්තරයක් ලැබෙයි. නමුත් සමහරවිට මේක මේක වැඩිය සංකීර්ණ කරලා සත ගණන් වලින් එක දාලා තිබ්බොත් ඔයාලට මේක හොයාගන්න අමාරු වෙන නිසා. නමුත් මම concept එක කියලා දෙන්නම්. ඒ concept එකට ඕනම ප්‍රශ්නයක් විසඳ ගන්න පුළුවන්. ඔයාලට හිතන ගානක් දාලා ටෙස්ට් කරලා බලන්නත් පුළුවන්. මේකෙදි පියවර 3කින් හදන්න පුළුවන් මේක. එහෙනම් අපි බලමු මොකද්ද මේ පියවර 3 කියලා. අපි හැම වෙලාවෙම මනුස්සයා ගත් මිල එහෙම නැත්නම් නිෂ්පාදිත මිල අර ඒ කියන්නේ ආරම්භක මිල කියන එක ගන්න ඕනේ 100ට 100 විදිහට. හරිද? ආරම්භක මිල කියන එක ගන්න ඕනේ 100ට 100. ඒ කියන්නේ වෙනස් වෙන්න කලින් මිල. හරිද? 100ට 100 සමානයි කියලා මෙයා ආරම්භක මිල එහෙම නැත්නම් මෙයා මුලදී ගත්ත මුදල රුපියල් 200යි. හරි? ඊට පස්සේ අපි ගන්න ඕනේ ඊළඟට මෙයා දැන් විකුණලා තියෙනවානේ 225ට. ඒ කියන්නේ 200ට ගත්ත එක 225ට විකුණලා තියෙනවා කියලා අපෙන් අහන ලාභ ප්‍රතිශතය. මේක ලාභයේ රුපියල් 25යිනේ. 25 ප්‍රතිශතය දන්නවද? 25 ගත්ත ප්‍රතිශතය නෑනේ. එහෙනම් අපි 100ට x කියලා එක දාගන්නවා. සමානයි අපි දන්නේ නෑ 100ට x කියලා කියන්නේ මොකද්ද ප්‍රතිශතය කියලා දන්නේ නෑ. නමුත් මුදල දන්නවා රුපියල් 25යි. හරිද? 100ට x කියලා කියන්නේ 25. මේ එක පියවරක් ඔය එක පළවෙනි පියවර තමයි මම මේ විදිහට දැන් අපිට කරන්න තියෙන්නේ පොඩි වැඩක්. හරි? පොඩි වැඩක්. ඒ තමයි මේකට මෙහෙම්ම තියද්දි හරස් කුණිතේ අපි යොදන්න ඕනේ මේ විදිහටම තියෙද්දි. හරි? හරස් කුණිතේ අපි යොදන්න ඕනේ මේ විදිහටම තියෙද්දි අපි මේක මේ පැත්තට මෙතෙන්ට වැඩි කරනවා. මේක මේ පැත්තට මෙතෙන්ට වැඩි කරනවා. මේවා පොතේ නැති ගණන් ක්‍රම. නමුත් ඔයාලා බය වෙන්න එපා මේ විදිහට හදන්න. මේක උත්තරේ කිසි ගැටලුවක් නැතුව එනවා. හරිද? හරස් කුණිතේ දාපුවාම ඊළඟ පියවර විදිහට අපිට ලැබෙනවා. මෙන්න මේ වගේ පියවරක්. මොකක්ද එන්නේ? 25 100ෙන් වැඩි කරනවා. ඒ කියන්නේ 2500යි. හරිද? ඒක සමාන වෙනවා x 200ෙන් වැඩි කරපුවාම 200යි x. අපි අර 100ට කියන මේ කතන්දර ටික අතහැරලා දාමුකෝ. හරි? 200යි x. හරි? එතකොට මේක අපිට දැන් ආපහු සුළු කරන්න පුළුවන්. කොහොමද? x සමානයි. හරි? x සමාන වෙනවා එතකොට 2500 බෙදීම 200නේ. හරි? එතකොට මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපුණා. 25 බෙදීම 2 කියලා කියන්නේ කීයද? 12.5යි 100ට සමානයි x. ඔන්න බලන්න උත්තරේ මම කියන්නේ පියවර 1යි 2යි 3යි. පියවර 3න් අපි උත්තරය අරගෙන තියෙනවා. ඒ අනුව අපිට උත්තරේ විදිහට ලැබෙනවා 12.5යි x. ඒ කියන්නේ මේක තමයි ලාභ ප්‍රතිශතය 12.5යි. පැහැදිලිනේ? අපැහැදිලි නම් තව දෙතුන් පාරක් බලන්න. බලපුවාම ඔයාලට තේරෙයි මේක ඉතාම කෙටි ක්‍රමයක්.
ඇත්ත වශයෙන්ම වෙන කොහෙන්වත් දකින්නත් අහන්නවත් නොලැබෙන ක්‍රමයක්. ඕනම ප්‍රශ්නයකට මේ විදිහේන ඕන ප්‍රශ්නයකට මේ ක්‍රමය ආදේශ කරලා මෙන්න මෙතන අපි කීවා වගේ ඔයාලා හරස් කුණිත දැම්මොත් උත්තරේ නිකම් වෙනවා. මතක තියාගන්න නිෂ්පාදන හෝ ආරම්භක මිල නැත්නම් මනුස්සයා මුලින්ම ගත්ත මිල වැඩේ ආරම්භ කරන මිල 100ට 100යි කියලා දාලා ඒ ආරම්භක මිල දාගන්න. වෙනස් වීම නොදන්නා 100ට ගන්නට 100ට x කියලා දාලා ඒ නොදන්නා වෙනස් වීමේ වටිනාකම දාන්න ඒකල හරස් කුණිත දාන්න. නිකම් ඔයාලට මෙන්න මේ විදිහට උත්තරේ ලබා ගන්න පුළුවන්. එහෙමනම් අදත් ඉතාම ලේසි ගානක් සමග අපි හමු වුණේ. එහෙමනම් දිගින් දිගටම රැඳී සිටින්න, subscribe කරන්න, share කරන්න, සහයෝගය දෙන්න. exam with Miro YouTube channel එක සමග. එහෙමනම් බොහොම ස්තුතියි සියලුම දෙනාට. නැවතත් මේ වගේ වීඩියෝ එකක් තුලින් අපි හමු වෙමු. බොහොම ස්තුතියි.